හිතන්නේ මේක අප්ඩේට් එකකදී රෙඩ් වෙලා කියලා නම් කීවේ. අපි මේක අයිඩෙන්ටිෆයි කරලා මේක ISP කනෙක්ට් කරන්න හැදුවා හරි ගියේ නැහැ. එතකොට මේකේ මම දැක්කා errors එකක් තියෙනවා මොනවා හරි red colors right buffer size not 0 එකක් නෑ. අපිට මේකේ backup එකක් ගන්න ඕනේ. මම මේ විදිහට backup එකක් ගන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නනම් backup එකක් ගන්න. මේක ලුන් 0 1 2 3 RPMB FFU මේක දාලා අපි කෙලින්ම මේක රීඩ් එකක් දෙනවා. ඉම්ප්‍රෙෂන් එක දීලා සේව් කරන්න තියෙන්නේ. ඒක රීඩ් වුණා. මේකත් අපි එහෙම රීඩ් කරමු. right එතකොට මේක ෆුල් දෙන්නත් පුළුවන්. ෆුල් දුන්නොත් නෑ සිස්ටම් එක නැතිව සම්පූර්ණයෙන්ම රීඩ් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි මේක මම මේ වෙලාවේ මේ ඩම්ප් එකක් සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරන හින්දා මේකෙදි සයිස් එක චේන්ජ් කරනවා 2GB එකක් විතර වගේ අපි ගමු. wow මාරි ස්පීඩ් එකක්. මේ ෆුල් ඩම්ප් එක රීඩ් කරන්නත් මම හිතන්නේ එච්චර ලොකු වෙලාවක් යයි කියලා. GB දෙකක් රීඩ් වෙන්න තප්පර ගානක ස්පීඩ් එක. ඒකේ මම ගත්ත ඩම්ප් එකක් තිබ්බා. අපි බලමු මේක අන්ලොක් ටූල් එකෙන් හරි රීඩ් කරගත්ත ඩම්ප් එකක්. එතකොට කම්ප්‍රෙස් තියෙන්නේ රීඩ් කරගත්ත ඩම්ප් එකක්. මේක එක්ස්ට්‍රැක්ට් කරලා බලමු. මේකේ 10 2 වෙන විදිහට බෑකප් එකක් තියෙනවා. බලමු මේක ගහන්න පුළුවන් වුණොත් අපේ වෙලාව හොඳයි. right මේක එතකොට අපි පාර්ෂන් වලින් ඊළඟ ෆෝල්ඩර් එකක් හදලා ගන්න එක හොඳයි. මොකද මේක XML එකක් විදිහට ආපු මල වාතයක් වෙනවා මේකේ නැත්තම් සතපට ගාලා වෙන්න ඉතින් බෑකප් වෙනවනේ. ISP කෙරුවා නම් පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒක හරියටම හදා වෙලා තියෙන්නේ. right බෑකප් ටික ඕකේ. අපි බලමු මේකේ ඩම්ප් එක රිප්ලේස් කරන්න desktop library desktop වලින් අපි download compress පල්ලෙහාට ගිහලා බලමු. Tona 90 Lite NX1 වෙලාවට පෙන්නනවා. මම හිතන්නේ මෙතන non 0 එක අපි 0 එකට 0 එක ඇඩ් කරලා බලමු. right tasks right successful 2 එකත් ඒ විදිහටම right එකක් දාමු. non 1 එක right skip right protect area right tasks direction 0 numbers average stars right protection එකක් තියෙනවානේ. right protection එක අයින් කරගන්න මෙතඩ් එකක් තියෙනවා. දැන් ඒකේ right protection remove right protection area එකක් තියෙනවා. අපි බලමු right protection එක. are you sure you want to remove right protection group? no this is all data. yes 156යි 112යි එතකොට 6යි 2යි 8යි 1යි 6යි 1යි 1යි 258 all right boot parts and empty before change this option. Please can you please check size protection status. ආය පාරක් නැවත කනෙක්ට් කරලා බලන්න කියනවා.
right protection zero එක add කරමු 1 එකත් add කරමු 1 2 එකත් add කරමු version right අපි සම්පූර්ණ දැන් මේක right එකක් දාන්න hello මොකද්ද අපි දැන් මෙතන right එකක් දාලා ඔව් මේකේ ඔව් බලමු මේ ටික right වුණාට පස්සේ boot 2 එකයි boot 0 එකයි මේකයි නැවත right කරලා බලන්න ඕනේ අනිත් ටික න right වෙනවා එතන error එකක් ආවොත් දැන් මේක stop එකක් දාමු right live කරදෙන්න එතනින් අපි ආයෙ නැවත වතාවක් right කරමු ආයෙ මම නැවත වතාවක් මේ ටික මුලින් ඉඳලම right කරන්න ගත්තා මොකද partition right direction එක right error එකක් නම් ආවේ නැහැ one එකත් right කරමු right ඒකේ issue එකක් නැහැ ඒකත් right වුණා අපි දැන් මේකේ 2 එක right කරමු මේක right වෙලා ඉවරනට පස්සේ අපි security ටික විතරක් වෙනම ගහලා බලමු. ඕක speed එකකින් right වෙනවා මේකේ. GB මම හිතන්නේ මේක ලොකු ගාණක් තියෙන GB 13ක් තියෙනවා. නමුත් මේක GB 12. සෑහෙන speed එකකින් right වෙනවා තප්පරයට megabyte 350ක් වගේ speed එක. wow. මාර්ම read write speed එකක්. ISP වලදී පොඩ්ඩක් වද්ද දෙන එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. මේකේ right direction එක තප්පර 37යි. කින් GB 12ක් හිතා ගන්න තමයි. right මේක right ලා ඉවරයි. අපි partition ටික වෙනම right කරමු. security partition ටික අපි මේක backup කරා අපේ location එක library එකේ ප්‍රවදේට videos වල අපි capture වල new folder මේකේ අපිට XML ෆයිල් එකක් තියෙන්න ඕනේ. අපි තියෙන ප්‍රෝග්‍රෑම් එක Excel එකක් විදිහට අන්න partition ටික add වුණා. security set එකම ඊපස්සේ අපි මේක write කරන්න යන්න. Are you sure you want to write? Yes. security partition ටික write කරා. දැන් මේ IC එක අපි නැවත රිවෝල්ව් කරලා දාලා බලන්න ඕනේ අපේ ෆෝන් එකට. මේ තියෙන ෆෝන් එක ඔන් වෙන ගමන් තියෙන මේ වෙලාවේ මේකේ Magic OS කියලා එකපාර factory reset එකක් දාන්න ආවා. ඉතින් මට එක වැඩක් මේකේදී අමතක වුණා. ඒක තමයි විච් එකම අවුල. මේක FRP එක ක්ලියර් කරන ගොඩක් වෙලාවට පරණ ඩම්ප් එකේ තිබ්බ FRP partition එක මේකට ඇවිල්ලා තියෙපොත් මේකේ FRP තියෙන. මොකද මම මේ වෙලාවේ CPU delete කරලා තියෙන හින්දා මට chance එකක් තියෙනවා. නැති වුණොත් මට අනිවාර්යෙන් ආයෙ ගලවන්න වෙයි. මොකද මොන FRP
දැන් USB කරන්නත් අමාරුයි. බලමු partner security level එකක් තිබ්බ සමහර විට test point එකෙන් support කරන්න ඉඩ තියෙයි ගොඩක් දුරට. බලමු කොහොමද අපිට කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඉස්සරහට මෙතන. අවසානයේ ආයෙ මට ගලවන්න උනා ISP connect උනේ නැහැ. මොකද මේක ආයෙ ගලවලා FRP එක clear කරලා ආයෙ IC එක එහෙම ගහලා දැම්ම රිබෝ කරන්න උනේත් නැහැ. ගානට ලස්සනට ගලව ගත්තා. දැන් වැඩි ඉවර දැන් ෆෝන් එක ඔන් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ෆ්ලෑෂ් එකක් දාපුවම ඩම්ප් එකක් ගහපුවම ඔය FRP පාර්ටිෂන් වගේ දේවල් ක්ලියර් කරලාම IC එක ගහලා බලන්න පොඩි මිස්ටේක් එකකින් බලන්න ලොකු කාලයක් ආය අපති කියපු එක තමයි උනේ මෙතන.